Hi guys, ඔයා මේ එකතු වෙලා ඉන්නේ අපේ අලුත්ම Let's Make English Easier YouTube channel එකත් එක්ක. ඉතින් ඔයාලා හැමෝම සාදරයෙන් අපේ YouTube channel එකට පිළිගන්නවා. ඒත් එක්කම මේ තමයි අපේ පළවෙනි වීඩියෝ. ඉතින් background noises වගේ පොඩි අඩුපාඩු ටිකක් තියෙනවා. ඒ වගේ ගැටලු තියෙනවා නම් මොනවා හරි comment section එකේ දාගෙන යන ගමන් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් like කරලා ඔයාගේ යාළුවෙක්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. හරි. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. අපි කතා කරන්න යන්නේ ඔයාගේ O level English paper එකේ question number 9. question number 9 කියන්නේ ළමයි vocabulary test එක. මේ vocabulary test එකේ ඔයාගේ මොන වගේ skill ද focus කරන්න කියලා අපි බලමු. හරි. මෙන්න තියෙනවා competency level එක. competency level එක දීලා තියෙනවා assess the ability to use nouns, verbs, adjectives and adverbs appropriately. ඒ කියන්නේ ළමයි නාමපද, ක්‍රියාපද, නාම විශේෂණ පද සහ ක්‍රියා විශේෂණ පද සුදුසු පරිදි භාවිතා කිරීමේ හැකියාව තියෙනවද කියලා තක්සේරු කරන්න කියලා තමයි කියන්නේ. එහෙනම් අපි බලමු කොහොමද එහෙම වචනයක් අඳුරගන්නේ කියලා. දැන් මම මෙන්න මෙහෙම වචනයක් ගන්නවා. beauty. ඔයාලා දන්නවා ළමයි මේකෙන් හදාගන්න පුළුවන් අපිට beautiful. නේ? beautiful කියන්නේ මොකක්ද? beautiful කියන්නේ ලස්සනයිනේ. මට මේකෙන් හදාගන්න පුළුවන් beauty fully. එතකොට මේ beautifully කියන්නේ මොකද්ද? ලස්සනට නේද? ඊට පස්සේ මේකෙන් මට ආයෙ හදාගන්න පුළුවන් beautify. beautify. එතකොට මොකද්ද මේ beautify කියන්නේ? ලස්සන කරනවා නේ. ආයෙ හදාගන්න පුළුවන් beautician. කවුද මේ beautician කියන්නේ? beautician කියන්නේ රූපලාවන්‍ය ශිල්පියා. ඒතකොට ළමයි බලන්න එකම වචනෙක අපි වචන කීයක් හදාගත්තද? මෙන්න මේ වචනවල පිටිපස්සේ විතරයිනේ වෙනස් වෙලා තියෙන්නේ. මෙතන u එකක් එන්න ඕනේ. මෙන්න මේ වචනවල පිටිපස්සේ විතරයිනේ වෙනස් වෙලා තියෙන්නේ. beauty වෙනස් වෙලා නැහැ නේද? ඔව්. ඒ කියන්නේ අපිට මේ පිටිපස්සේ වෙනස් වෙනකොට, ඒ කියන්නේ වචනයක අන්තිම කොටස අග කොටස වෙනස් වෙනකොට ඒ වචනේ ග්‍රැමර් මොකද්ද කියලා අඳුර ගන්න පුළුවන් නම් මේ ප්‍රශ්නේ ගොඩ දා ගන්න බැරිද? පුළුවන්. මේ ප්‍රශ්නේ විතරක් නෙමෙයි ළමයි මේක මුළු භාෂාවටම වැදගත් වෙන කොටසක්. හරි. අපි එහෙනම් බලමු කොහොමද එහෙම අඳුරගන්නේ කියලා. මෙන්න මේ වචන සෙට් එක බලන්න. මේ වචන නෙමේ වචන අවසාන වෙන පොදු අවසානයන් ටිකක් තමයි මේ දීලා තියෙන්නේ. MENT NESS SHIP ION ඔහොම දීලා තිනවා පල්ලහැර තව සෙට් එකක් නේ. මේ වගේ අවසන් වෙනවා නම් මේවා අපි හඳුන්වනවා nouns කියලා. මේවත් දීලා තියෙන මොනවද මේ? common endings of nouns. මේ දීලා තියෙන නාම පදවල පොදු අවසානයන් ටික නේ. ඒ කියන්නේ මම ගත්තොත් improvement, නැත්නම් kindness, friendship, ඊට පස්සේ මේ ION කියන්නේ මොකක්ද? ෂන් කියද්දි TION වෙන්න ඕනේ. හැබැයි ළමයි TION විතරක් නෙමෙයි SION, double SION. ඒ වගේම අර මතකද අපි දැම්ම ඉස්සෙල්ලා CIAN beautician කියද්දි අන්න ඒකත් එන්න ඕනේ. මොකද එකම සමාන pronunciations නේ තියෙන්නේ. ඔව්. අපි කියනවා nation නේ. ඊට පස්සේ passion, occasion, මේ හැම එකක්ම මොකද්ද? මේ හැම එකක්ම නාම පදයක්. ඒ වගේම අපි ඊටු ටිකක් ලියලා බලමු. ඊළඟට මොනවද තියෙන්නේ? EROR. මේ ER කොහොමද අපි හදාගන්නේ? දැන් අපි දන්නව නේද? මෙන්න මෙහෙම වචනයක්. teach කියන්නේ උගන්වනවනේ. මෙයාට මං ER එකක් දැම්මොත් teacher වෙනවා. එතකොට පුද්ගල නාමයක් හැදෙනවනේ. අන්න noun එකක්. නේද? ඊට පස්සේ
ඩෑන්ස් කියලා තිබ්බ කියලා හිතන්නකෝ. ඩෑන්ස් කියලා තියෙනවා. ඩෑන්ස් කියලා තිබොත් ER දාන්න ඕනේ. අපි R එකක් දානවා. එතකොට ඩෑන්සර් නේ. එයා නවුන් එකක් නේ. නර්තන ශිල්පියා. නැත්නම් නැට්ටුකාරයා. නේද? ඊට පස්සේ අපි ගන්නවා මෙන්න මෙහෙම වචනයක්. ඩයිව්. ඩයිව් කියන්නේ මොකද්ද? කිමි දෙනවා. මම මෙයාගේ පිටිපස්සට දානවා R එකක්. ඩයිවර්. ඒ කියන්නේ කවුද? කිමිදුම් කරු නවුන් එකක්. අන්න ඒ වගේ හදා ගන්නත් පුළුවන්. ඊට පස්සේ තියෙනවා OR. ඔය දන්නවනේ ළමයි මෙන්න මෙහෙම වචනයක්. ඩොක්ටර්. ඒක දන්නේ නැති වෙන්න විදියක් නෑ. ඩොක්ටර් OR නේ ඉවරේ. එයා නවුන් එකක්. ඔපරේටර්. ඔපරේටර් කියන්නේ කවුද? ක්‍රියාකරු. ක්‍රියාකරු කියන්නේ ඔයාලා අහලා ඇති මැෂින් ඔපරේටර්ස්ලා කියලා. මැෂින් ඔපරේටර්ස්ලා කියන්නේ ඔය එක්ස්කැවේටින් ක්ෂේත්‍රයේ ඉන්නවා එක්ස්කැවේටින් ෆීල්ඩ් එකේ. ඒ වගේම ඔය අපි කියන්නේ ගාමන්ට් ෆීල්ඩ් එකේ එහෙත් ඉන්නව නේද? ඒ කියන්නේ මැෂින් ඔපරේටර්ස්ලා. ඒ කියන්නේ යන්ත්‍ර ක්‍රියාකරුවන්. අන්න ඒගොල්ලොන්ටත් මේ OR තමයි දාන්නේ අන්තිමේට. එතකොට මේ හැම එකක්ම නාමපදයක් නේද? ඔව්. ඊට අමතරව අපි යන මේ ITY කියන්නේ මොකද්ද? ITY. ඒ කියන්නේ මෙන්න මෙහෙම. අපි කියනවා maternity. maternity කියන්නේ මාතෘත්වය. faternity. පිතෘත්වය. නේද? අන්න ඒ වගේ වචන වලටත් ITY නේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේවත් ඇවිල්ලා නාම පද. තව තියෙනවා fraternity, eternity, maturity නේ. maturity කියන්නේ mature කියනවා අපි පරිණතයි කියන්නේ. maturity කියන්නේ පරිණත භාවයට. ඔව්. ඊට පස්සේ අපි යනවා මේ ism. ism කියන්නේ ඔයා අහලා තියෙනවද මෙන්න මෙහෙම එකක්. terrorism. terrorism. terrorism කියන්නේ මොකද්ද? ත්‍රස්තවාදය. එයත් noun එකක්. නේ. ඊට පස්සේ extremism. extremism කියන්නේ අන්තවාදය නේ. අන්තවාදයට කියනවා අපි extremism. මේගොල්ලෝ නාමපද. මම ඔන්න ඔය වචන දෙකටම ළමයි මෙන්න මෙහෙම වැඩක් කරනවා. මේ terrorism එකේ M අයින් කරනවා. ඒ කියන්නේ මම ලියනවා terrorism නේ තිබ්බේ. මේකෙන් M අකුර මම අයින් කරලා දානවා ST ඔන්න. එතකොට ටෙරරිස්ට් උනානේ. ටෙරරිස්ට් කියන්නේ කවුද? ත්‍රස්තවාදියා. එයත් නාමපදයක්. එක්ස්ට්‍රීමිසම් වල එක්ස්ට්‍රීමිස්ට් කරනවා. එතකොට එයා කවුද? එයා අන්තවාදියා. එතකොට ඒගොල්ලොත් නාමපදනේ. එහෙනම් ඔන්න එයාලත් නාමපද. ඒ වගේ අනිත් ඒවාත් අපිට එහෙමම හදාගන්න පුළුවන්. මම උදාහරණ ටිකක් දීගෙන යන්නම්. අපි ඩිෆරන්ට් කියන එකෙන් හදා ගන්නවා ඩිෆරන්ස් නේ. ඩිෆරන්ට් කියන එකෙන් ඩිෆරන්ස් හදා ගන්නවා. ඩිෆරන්ට් කියන්නේ වෙනස්, ඩිෆරන්ස් කියන්නේ වෙනස. එයා නාමපදයක් නේ. ඩිෆරන්ස් නාමපදේ, ඩිෆරන්ට් ඇඩ්ජෙක්ටිව් එකක්. ඊට පස්සේ the important කියන එක මම හදා ගන්නවා importance. importance කියලා හදා ගන්නවා. එතකොට මෙයත් කවුද? important කියොත් ඇඩ්ජෙක්ටිව් එකක් නේ. important කියන්නේ මොකද්ද? වැදගත්. එතකොට importance කියන්නේ වැදගත්කම. එතකොට මෙයත් noun එකක් නේ. එතකොට ළමයි බලන්න මෙන්න මේ පොදු අවසානයන් ටික අපි මතක තියාගත්තොත් අපිට අමාරුද නාමපදයක් අඳුරගන්න? නෑ. නාමපදයක් හරිම ලේසියෙන් අඳුරගන්න පුළුවන් මෙන්න මේ පොදු අවසානයන් ටික මතක තියාගත්තා. හැබැයි ළමයි මෙන්න මෙහෙම ප්‍රශ්නිකුත් තියෙනවා. මෙන්න මේ වගේ පොදු අවසානයන්ගෙන් ගන්න අපි එළඹෙනෝනේ මොකක් හරි නිගමනයකට මේ පොදු අවසානයන් බලලා මේකේ නිවැරදිභාවය 98%. ඒ කියන්නේ අපි 98% කියනවනේ. ඔව් 98% තමයි මේකේ accuracy එක තියෙන්නේ. ඒත් අපිට දන්නේ නැතිම වචනයක grammar හොයාගන්න පුළුවන් නේද මේ ක්‍රමෙන්? ඔව්. ඊට පස්සේ යනවා ළමයි අපි මෙන්න මෙහෙම වචන සෙට් එකකට මම මේක මකනවා. ඊට පස්සේ අපි යනවා මෙන්න මෙහෙම වචන සෙට් එකකට. ATE IFY IZE ISE EN මේ මොනවාද? මේවා ළමයි මේවා තමයි common endings
of verbs. ඒ කියන්නේ අපි මෙච්චර කල් ක්‍රියාපද පාවිච්චි කරානේ. ඒනකොට අපි දැනන් හිටියද මෙන්න මෙහෙම ATE වලින් ඉවරනොත් එයා verb එකක්. IFY වලින් ඉවරනොත් එයා verb එකක්. නෑ නේද? හරි අපි බලමු. දැන් මම දානවා. දැන් ඔයා 8 විතරක් ගත්තොත් දන්නව කොහොමත් ඉතින් ක්‍රියාපදයක් 8 කියන්නේ කෑවනේ නේ. ඔව්. එහෙම නෙමෙයි. මම ගන්නවා මෙන්න මෙහෙම එකක්. create. ATE වලින් නේ ඉවරනේ. ඔව්. create. ඒ වගේම confiscate. confiscate කියන්නේ මොකද්ද? අපි confiscate කියනවා රාජසන්තක කරනවට. ඊට පස්සේ participate. participate කියනවා නේ. participate කියන්නේ සහභාගී වෙනවා. තව තියෙනවා hate, appreciate නේ. ඔය හැම එකක්ම ඉවරන්නේ 8 වලින්. ඊට පස්සේ මම යනවා මෙන්න මෙහෙම වචන සෙට් එකකට. IFI. දැන් ඔයා දන්නවා identity කියන්නේ මොකද? අපි ලියන්නේ මෙන්න මෙහෙම. identity නේද? ඔතනදී මම TY අයින් කරනවා. TY ටිකකට අයින් කරලා මම දානවා FY. ඒ කියන්නේ identify, modify, verify. ඔය වගේ IFY වලින් ඉවර නම් ඒවත් ළමයි අපි සලකන්නේ ක්‍රියාපද විදිහට. ඊට පස්සේ අපි යනවා මේ IZE කියන්නේ මොකද්ද? IZE නේ. IZE ගත්තොත් මෙන්න මෙහෙම. දැන් මම කියනවා මෙන්න මෙහෙම වචනයක් computer. computer කියන්නේ මොකද්ද? පරිගණකනේ. මම මෙයාට පිටිපස්සෙන් දානවා IZE. computerize. ඒ කියන්නේ පරිගණකගත කරනවා. ඔය දානවා private. private කියන්නේ පුද්ගලිකනේ. මේකේ E අයින් කරනවා මන් ටිකකට. E අකුර අයින් කරලා අපි දානවා මොකද්ද? IZE. privatize. privatize කියන්නේ පෞද්ගලීකරණය කරනවා නේද? ඔව්. ඊට පස්සේ ඔයා දන්නවා මෙන්න මෙහෙම වචනක් human. මේ human ගෙන් මම වචනයක් දානවා humanize කියලා. humanize කියන්නේ මොකද්ද? මානුෂීයකරණය කරනවා. මෙන්න මේ වචන නම් ගොඩක් මේ දවස්වල ඔය යුනිවර්සිටිස් වල වගේ ඉන්නේ assignment කරන අයට වගේ ගොඩක් වටින වචනයක්. ඇයි? ඒගොල්ලෝ assignment කරන්න කම්මැලිකමට ඒගොල්ලෝ දානවා කෙලින්ම ChatGPT දාලා ඒක humanize කරගන්න බලනවා නේ. එතකොට මේ humanize කරනවා කියන්නේ මොකද්ද? humanize කියන්නේ මානුෂීයකරණය කරනවා. කියන්නේ මිනිස්සෙක් හදනවා වගේ අපි මොකක් හරි දැන් ගත්තොත් මිනිස්සෙක් කරන විදිහට කරනවා. පරිගණකයකින් වගේ ඒ වැඩක් කරගත්තට මිනිස්සෙක් කරා වගේ වෙන්න නැවත ගොඩනගන එක අපි කියනවා humanize කරනවා නේ. ඊට පස්සේ අපි යනවා මේ ISE කියන්නේ මොකද්ද? ISE කියන්නේ ඒකම තමයි ළමයි නේ. මෙතනදී වෙනස් වෙන්නේ අර British English, American English වලින් තමයි මෙතනදී වෙනස් වෙන්නේ. මම කියනවා මෙන්න මෙහෙම එකක්. recognize. ඕකම අපිට දාන්න පුළුවන්. recognize. organize. අපි සාමාන්‍ය කොහොමද ලියන්නේ? ලියන්න පුළුවන් organize. ඔන්න ඕකයි IZE ISE වල වෙනස. ඊට පස්සේ අපි බලනවා මොකද්ද මේ EN කියන්නේ? EN කියන ළමයි අපි දන්නවා strength නේ. strength කියන්නේ ශක්තිය. ඔකට දානවා EN strengthen ශක්තිමත් කරනවා නේ. light කියනවා මොකද්ද? ඔයා light කියද්දි light එක කියයි නේ. light එක නෙමෙයි අපි light කියනවා අර ඔයා දැකලා තියෙනද heavy vehicle light vehicle කියලා. එතකොට මේ light vehicle කියන්නේ මොනවද? සැහැල්ලු වාහන නේ. එතකොට light කියනවා සැහැල්ලු. light කියනවා සැහැල්ලු කරනවට නේ. light කියනවා මොකේද? සැහැල්ලු කරනවා.
ඊට පස්සේ ඩීප් කියන්නේ මොකද්ද? ගැඹුරු. ඩීපන් කියනවා ගැඹුරු කරනවා. weak කියනවා week කියන්නේ සතිය. weak කියන්නේ මොකද්ද? දුර්වලයිනේ. මේකට මම දානවා en. weaken කියන්නේ මොකද්ද? එයා දුර්වල කරනවා. මේ ඔක්කොම මොනවාද? එතකොට මෙයාලා ක්‍රියාපද නේද? හරි. එහෙනම් ඔන්න ATEIFI නැත්නම් en වගේ වලින් ඉවර වෙනවා නම් ඒවා අපිට නිගමනයකට එන්න පුළුවන් මේගොල්ලෝ ක්‍රියාපද කියලා නේ. ඊට පස්සේ අපි යනවා adjective එකක් අඳුර ගන්න. ළමයි මතක තියාගන්න මේ ATEIFY වගේ මේ දාන ඒවා මේ වගේ accuracy එක කීයද? 98යි නේ. අපි කියනවා 90% තමයි accuracy එක තියෙන්නේ මේ වගේ. accuracy එක 98 වගේ දානවා. 98% තමයි මේගොල්ලොන්ගේ accuracy එක තියෙන්නේ නේ. එහෙනම් ඊළඟට අපි බලමු කොහොමද මේ adjective එකක් ඉවර වෙන්නේ. සාමාන්‍ය adjective එකක් අඳුරගන්නේ කොහොමද මේ අවසන් වෙන විදිහ බලලා. අපි බලමු. මෙන්න දීලා තියෙනවා full, less, some, able, ous, ic, ic කියනවනේ. ඊට පස්සේ curl, you, like, iy දීලා තියෙනවා. මේවා තමයි adjective එක කියන්නේ නාම විශේෂණයක පොදු අවසානයන් නේද? අපි බලමු. beautiful අපි ඉස්සෙල්ලා කතා කරන්නේ. beautiful කියන්නේ මේ ඇවිල්ලා adjective එකක්. ලස්සනයි නේ. ඊට පස්සේ wonderful, harmful නේ. awful ඔය වගේ full තියෙන ඕනේ තරම් තියෙන. full වලින් ඉවර වෙනවා නම් එයා අනිවාර්යයෙන්ම adjective එකක් නේ. ඊට පස්සේ යනවා less දාපුවම අපිට දාන්න පුළුවන් wireless. ඔයාලා අහලා තියෙනවනේ අපි wireless mouse කියන්නේ. wireless keypad කියනවා, wireless mouse කියනෝනේ. ඒ කියන්නේ wire නැති නේද? ඔව්. ඊට පස්සේ අපි කියනවා tubeless tires කියනෝනේ. tube නැති නේ. ඒතකොට මෙව්වත් මොනවාද? මේවත් adjectives තමයි. ඊට පස්සේ යනවා some. ඔය අහලා තියෙනවා handsome කියන්නේ කඩවසම්නේ. පිරිමි ළමයෙක්ට වගේ ඔන්න දාන්න පුළුවන් ලස්සන adjective එකක් handsome. අය අපිට දාන්න පුළුවන් loathsome කියන්නේ මොකක්ද? loathsome කියන ළමයි පිළිකුල් සහගතනේ. අන්න ඒ වගේ දාන්න පුළුවන්. ඊට පස්සේ අපි යමු මේ able වලට. ඇත්තටම ළමයි මේ able ගත්තාම එයා තනියම ගත්තත් adjective එකක් තමයි නේ. able කියන්නේ හැකි කියන එකනේ. අපි ඒකටම දාන්න පුළුවන් capable කියන්නේත් හැකි. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් possible කියන්නේත් මොකද්ද? possible කියන්නේත් හැකි කියන එකම තමයි. BLE වලින් ඉවර වෙන්නේ නේද? එතකොට මේ තුනම හැකි කියන තේරුම තමයි දෙන්නේ නේ. ඔව්. ඊට පස්සේ මේ වගේ අනිත් පැත්ත තියෙනවා. ඒ කියන්නේ අපි oppositions නැත්නම් අපි කියනවා antonyms නේද? ඒ මොනවාද? විරුද්ධ පද. මෙයා able නොහැකි කියනවා unable. මෙයා capable නොහැකි කියනවා incapable නේ. ඊට පස්සේ possible නොහැකි කියනවා ඒකෙන් කොහමද? impossible. ඉන්නේ මේ එතකොට impossible. මේ වචන අහලා ඇති නේ. මේවා මොනවාද? මතක තියාගන්න මේ BLE වලින් ඉවර වෙනවා නම් මෙයා adjective එකක්. ඊට පස්සේ අපි යනවා මොනවාද? OUS කියන්නේ curious කියන්නේ කුතුහලය පිරි කියන අදහසනේ. curiosity කියන්නේ මොකේද අපි? කුතුහලයටනේ. අන්න ඒකෙත් ITY curiosity නේ. එයා තමයි noun එක. curious කියනවා මොකද්ද? නාම විශේෂණය නේ. ඊට පස්සේ ආයේ marvelous. adventurous. මේ මොනවාද? මේ ඇවිල්ලා adjectives නේ. ඊට පස්සේ මේ IC ඒ කියන්නේ ඔයාලා දන්නවද egoistic කියන්නේ
ආත්මාර්ථකාමී අපි කියන්නේ selfish කියලා. selfish එකම තමයි egoistic. ඊට පස්සේ ඔගේ අනිත් පැත්ත තියෙනවා altruistic. altruistic කියන්නේ පරාර්ථකාමීනේ. altruistic. ඒ වගේම තියෙනවා pessimistic, optimistic, opportunistic නේ. එතකොට IC වලින් ඉවර වෙනවා නම් එයත් adjective එකක්. ඊළඟට යනවා CAL කල්. අහලාදී මෙන්න මේක. economical. economical කියන්නේ ආර්ථික නේද? ඊට පස්සේ අය මොනවා? local. ඔය වගේ ඒවා මොනවද? CAL වලින් ඉවර වෙනවා නම් ඒවත් adjectives තමයි. හරි. ඊට පස්සේ අපි ගන්නවා IVE. ඒ කියන්නේ අපි ගන්නවා expensive. ඔයා දන්නවනේ expensive කියන්නේ මොකක්ද කියලා? expensive කියන්නේ මිල අධික නේද? IVE. ඊට පස්සේ ආයෙ ගන්නවා positive. positive කියන්නේ අපි කියනවා ධනාත්මකනේ. ආයෙ negative, active නේද? ඔය හැම එකක්ම ඉවර වෙන්නේ IVE නේද? එහෙනම් ඒ IE වලින් ඉවර වෙන ඒවා මොනවද? නාම විශේෂණ පද නේ. ඊට පස්සේ මේ like එක දානවා. ඔයා බලන්න මෙන්න මෙහෙම වචන අහලා තියෙනවද කියලා. මම කියනවා එයා like. ඒ කියන්නේ හුළඟ වගේ නේ. ඊට පස්සේ මම කියනවා god like. god like කියන්නේ දෙවියෙක් වගේ, දෙවියෝ වගේ කියන්නේ අපි නේ. ඊට පස්සේ father like නේ. ඒ කියන්නේ තාත්තා වගේ නේ. ඒ වගේ like දාලා ගන්නවා. මෙතන like කියන්නේ කැමතිද? නෑ. මෙතනදී වගේ කියන්න තමයි like දාලා තියෙන්නේ නේ. ඊට පස්සේ මේ why අපි කියනවා නේද? hungry කියන්නේ බඩගිනිනේ. එයා adjective එකක් ළමයි. hungry. අය thirsty නේ. නේ. ඒ වගේම අපි කියනවා shy කියන්නේ thirsty කියන්නේ මොකද්ද? thirsty කියන්නේ තිබහනේ. shy කියන්නේ ලැජ්ජයි කියන එකනේ. coy කියනවා I feel coy. අනේ මොකද්ද වගේ කියනවනේ. මේ coy කියන්නේත් මොකද්ද? coy කියන්නේත් adjective එකක් තමයි. එතකොට ඔන්න බලන්න ළමයි මෙන්න මේ පොදු අවසානයන්ගෙන් ඉවර වෙනවා නම් ඒවා මොනවද? adjectives කියලා අපි හඳුන්වනවානේ. ඒ කියන්නේ නාම විශේෂණ පද. ඊට පස්සේ අපි යනවා ක්‍රියා විශේෂණ බලන්න. අපි බලමු ක්‍රියා විශේෂණ. ඔන්න තියෙනවා ක්‍රියා විශේෂණ වල පොදු අවසානයන් නේද? ඔව්. ක්‍රියා විශේෂණ වල පොදු අවසානයන් ගත්තාම ළමයි වැඩිපුරම අපිට භාවිත වෙන්නේ මෙන්න මේ ly කියන එක. මෙයා හදාගන්නේ කොහොමද දන්නවද? මෙයා අපි හදාගන්නේ adjective එකකට. අපි කියනවා නාම විශේෂණයකට ly එකතු කරලා තමයි මෙන්න මේ ly තියෙන adverb එක හදාගන්නේ බොහෝ වෙලාවට. හරිද? ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා කතා කරා beautiful නේ. beautiful. මේ beautiful ට ආපහු ly එකක් දාපුවම beautifully වෙනවනේ. ඒ කියන්නේ ලස්සනට. clever කියන එකක් දන්නවනේ ඔයා. clever කියන්නේ දක්ෂනේ. දක්ෂ කියනෙත් ළමයි adjective එකක්. එයාට ly දාපුවම cleverly වෙනවා. දක්ෂ ලෙස. ඒ කියනෙත් adverb එකක්. clever මෙතන ආරකුරක් ඉන්න ඕනේ. cleverly. clever කියන්නේ මොකද්ද? දක්ෂ. cleverly කියන්නේ දක්ෂ ලෙස නේද? honest කියන්නේ honest කියනවා අවංක. ly දාපුවම honestly. ඒ කියන්නේ අවංක ලෙස නේද? එහෙනම් ඒගොල්ලෝ කවුද? අපි කියනවා adverbs කියලා. ඊට පස්සේ මොකද මේ words කියලා දෙකක් දාලා තියෙන්නේ? මොකද්ද මේ word කියලා දාලා තියෙනවා? words කියලා දාලා තියෙනවා. මොකක්ද ඒකේ තේරුම? මම කියනවා home words. home words. ඒ කියන්නේ home words කියන්නේ ගෙදර පැත්තට. දැන් හිතන්න ළමයි ඔයා අහලා තියෙනවනේ towards කියලා වචනයක්. towards දෙසටනේ. towards someone is coming towards us. කවුරු හරි අපේ පැත්තට එනවා, අපි දෙසට එනවා, මේ පැත්තට එනවනේ. ඒ words එකම තමයි මෙතනට දාලා තියෙන්නේ. home words නේ. word දාන්නත් පුළුවන්. words දාන්නත් පුළුවන්. දෙකෙන් එකක් දාන්න පුළුවන් නේ. ඊට පස්සේ c words.
ඒ කියන්නේ මුහුද දෙසට sea word දාන්න පුළුවන් sea words දාන්න පුළුවන් නේ මුහුද දෙසට. ඒ වගේ එකක් දැම්මොත් ඒවත් මොනවාද? adverbs තමයි. ඊට පස්සේ මේ wise කියන්නේ මොකද්ද? අහලා තියෙනවා මෙන්න මෙහෙම වචනයක්. otherwise නැත්තම් කියලා කියන්නේ කොහොමද අපි? otherwise නේ. You have to learn English otherwise you will be unable to speak in English නේ. otherwise කියන්නේ නැත්තම් ඔයාට සිද්ධ වෙනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න. එහෙම නැත්තම් කියන්නේ otherwise ඔයාට ඉංග්‍රීසි කතා කරන්න බෑ නේද? ඊට පස්සේ I wise දාන්න පුළුවන් නේ අපිට group wise කියන්නේ. මේක තේරුම මොකක්ද group wise කියන්නේ? ඒ කියන්නේ කණ්ඩායම් වශයෙන් කියන එකනේ. team wise, group wise නේද? අන්න ඒ වගේ අපිට wise දාලත් adverb එකක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ ළමයි where. අපි දන්නවා where කියන්නේ කොහෙද නේද? අපි දන්නවා where කියන්නේ කොහෙද? අපිට මෙන්න මෙහෙම එකක් හදාගන්න පුළුවන්. nowhere කියන්නේ කොහෙවත් නැහැ. somewhere කියන්නේ කොහෙ හරි නේද? ඊට පස්සේ everywhere හැම තැනම නේද? එතකොට මේ where දාලා හදාගන්නේවත් මොනවාද? ඒවත් adverbs තමයි. හරි ළමයි. එතකොට ඔන්න අපි nouns, adjectives, adverbs, verbs කියන ඔක්කොම මෙන්න මේ වචන අවසාන වෙන අකුරු බලලා කොහොමද අඳුරගන්නේ කියලා දැන් ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි දැන් දැනගන්න ඕනේ ආයෙ මොකද්ද? මේ වචන. ඒ කියන්නේ මේ වචන ඉවර වෙන විදිහ දැනගත්තට වැඩක් නැහැ. අපි දැනගන්න ඕනේ noun එකක් භාවිතා කරන්න පුළුවන් මොන තැන්වලදීද නේද? ඇත්තටම ළමයි වාක්‍යයක noun එකක්. ඒ කියන්නේ අපි මේ වාක්‍යයක් ලියනකොට අපි කියනවා එක. ඒ කියන්නේ වාක්‍යයක් ලියනවා නම් පළවෙනි the very first thing should be the subject නේ. subject. And after that we can use a verb as the second නේ. verb. ඔන්න දෙවෙනියට දානවා verb එක. එක කතෘ දෙක ක්‍රියාව නේද? මෙන්න මේ subject එක. ඊට පස්සේ අපි මෙතනින් ඕන rest එක දානවනේ. rest එක. ඒ කියන්නේ වාක්‍ය ඉතුරු කොටසනේ. මේ rest එකේ ඉන්න පුළුවන් object එකක්. නේද? මේ rest එකේ ඉන්න පුළුවන් object එකක්. එතකොට ළමයි මෙන්න මේ subject එක විදිහටයි මෙන්න මේ object එක විදිහටයි දෙකටම අපිට දාන්න පුළුවන් මොනවද? නාමපද තමයි. nouns නේද? nouns නැතුව වෙන මොනවා හරි අපිට පුළුවන් මේ subject එක විදිහට හරි object එක විදිහට දාන්න බෑ. කිසිම දෙයක් දාන්න බෑ. අනිවාර්යයෙන්ම noun එකක් විය යුතුමයි. it should be, it must be a noun නේද? ඊට පස්සේ අපි යනවා ක්‍රියාපදයක් මොන වගේ තැන් වලටද දාන්නේ? දැන් අපි දන්නවා අපි ඉස්සෙල්ලා කතා කරා මොකද්ද? මෙතනදී අපි දැන් ඔය erase කරේ. මෙන්න second one. The second one is the verb නේ. දෙවෙනි එක කියන තමයි verb එක. අනිවාර්යයෙන්ම කතෘට පස්සේ අපි දෙවෙනියා විදිහට verb එක දානවා. සමහර තැන් වලදී නම් මෙන්න මෙතනට adverb එකක් එනවා දෙවෙනි එක විදිහට. එතකොට normally අපි වාක්‍යයක දෙවෙනියා කියලා හඳුන්වන්නේ කවුද? අන්න අර කියන ක්‍රියාපදේ තමයි. එහෙම නැත්නම් සමහර තැන්වලදී නේද? සමහර තැන්වලදී අපිට adverb එකක් දාන්න වෙනවා. ඒ adverb එක highlight කරලා පෙන්නන්නනේ. always, often, usually, rarely, hardly වගේ එකක් නේද? ඔව්. ඊට පස්සේ ඔන්න verb එකක් දාන විදිය. ඊට පස්සේ අපි බලනවා adjectives දාන්නේ කොහෙටද? adjective එකක් කොහෙටද අපිට දාන්න පුළුවන්. අපි adjective එකක් use කරනවා ළමයි. දැන් මේ adjective එකක් කියන්නේ මොකද්ද? නාම විශේෂණයක් නේ. අපි ගන්නවා boy. මෙයා නාමපදයක් නේද? මෙයාව ලස්සන කරන්න මෙයාගේ ඉස්සරහින් දානවා කවුද? tall කියලා. tall boy. අපි ඉස්සලා ගත්ත adjective එකක් ගමු. honest boy. අවංක පිරිමි ළමයා නේද? එහෙනම් අපි මේ නාමපදයකට කලින් නේද දාලා තියෙන්නේ? නාමපදයකට කලින් මෙන්න මෙහෙම adjective එකක් දාගෙන තියෙනවා. ඊට අමතරව අපිට දාන්න පුළුවන් be ක්‍රියාපදයකට පස්සේ. මොනවද මේ be ක්‍රියාපද කියන්නේ? ඔයා දන්නවා be ක්‍රියාපද කියන්නේ මොනවද? am, is, are, was, were, will be, shall be නේ.
මෙන්න මේගොල්ලෝ තමයි be verbs be ක්‍රියාපද කියන්නේ නේ. ඔව්. මේගොල්ලන්ට පස්සේ අපිට දාන්න පුළුවන් මෙන්න මේ adjective එකක්. එහෙනම් අපි දැම්ම කොහෙද? before a noun ඒ කියන්නේ නාම පදයකට පෙර and after a be verb. be ක්‍රියාපදයකට පස්සේ කොහොමද ඒක දාන්නේ? අපි ඉස්සෙල්ලා ගත්තා නේද? tall boy කියලා. අපිට දැන් දාන්න පුළුවන් boy is tall. දෙක. මෙන්න be ක්‍රියාපදේ ඊට පස්සේ adjective එක දාලා. boy is honest. ඔන්න දැම්ම be ක්‍රියාපදයකට පස්සේ කවුද? adjective එක. එහෙනම් adjective එකක් දාන්න පුළුවන් දැන් කීයද? දෙකයි. there are two places we can use an adjective නේ. ඔව්. එතකොට අපි adjective එකක් එහෙම භාවිතා කරනවා. ඊට පස්සේ අපි මෙන්න මෙහෙම තැනකට යනවා. adverb එක. adverb එකක් අපිට කොහෙද use කරන්න පුළුවන්? ඒකට ඇත්තම ළමයි තැනක් දෙන්න අමාරුයි. මේ වාක්‍යයක තැනක් නොතැනක් නැහැ අපිට adverb එකක් add කරන්න පුළුවන්. ඒ කියන්නේ තැනක් නොතැනක් නැහැ කියලා එකක් නැහැ. ඒකට අපිට adverb එකක් add කරන්න පුළුවන් වාක්‍යයක මුලට නේද? ඒ කියන්නේ now කියලා ගත්තොත් now I have to go. එතකොට ළමයි මේ now කියන්නේ කවුද? මෙයා adverb එක නේද? ඕනනම් මෙයාව පිටිපස්සට දාගන්න පුළුවන් අපිට. I have to go now. අන්න පිටිපස්සට දාගන්නත් පුළුවන් නේ. ඊට පස්සේ ඕනනම් මං කියව අර මැද්දට දාගන්න පුළුවන් ඒවා තියෙනවා. I always මම නිතරම වගේ අපි දාමු read books. I always read books නේද? මම නිතරම වගේ පොත් කියවනවා. එතකොට මෙන්න always කියන්නේ කවුද? adverb එක. එයා දාලා තියෙන්නේ වාක්‍ය මැද්දටනේ. එතකොට අපි අඳුර ගන්න ඕනේ ඒකේ සාමාන්‍යයෙන් වාක්‍ය ගත්තාම මුළු වාක්‍යෙම තේරුම අපි දන්නේ නැති වෙන්න විදිහක් නැහැනේ. ඕකේ මොනවා හරි වචන ටිකක් අපි දන්නවනේ. එතකොට මේ වාක්‍ය අපි හිතලා බලලා මේ වාක්‍ය තේරුම කොහොමද එන්නේ? එතකොට ඒ ක්‍රියාපදයක් විස්තර කරන්න මොකක් හරි දානවා නම් ඒ කියන්නේ ක්‍රියාපදේ කරන ආකාරයක්. ඒ කියන්නේ හිතන්නකො දුවනවා වගේ ක්‍රියාපදයක් තියෙනවා. කොහොමද දුවන්නේ? වේගයෙන් දුවනවා. හිමින් දුවනවා. අන්න ඒ වගේ එකක් හිතලා අපිට ඒ වෙලාවේදී දාගන්න වෙනවා. නේද? හරි. ඔන්න ඔහොමයි අපි මේ ක්‍රියාපද, නාමපද, නාම විශේෂණ පද, ක්‍රියා විශේෂණ පද යූස් කරන්නේ. එහෙනම් අපි දැන් බලමු අපේ past paper question එකකට ගිහිල්ලා කොහොමද අපි මේකට උත්තර ලියන්නේ කියලා. හරි. හරි ළමයි. මෙන්න තියෙනවා අපේ question එක. මේක තමයි question number 9 නේද? මේ තියෙන question number 9. එතකොට මෙන්න මෙයාගේ එතකොට මෙන්න මේ question number 9 වල මොකද්ද කරන්න තියෙන්නේ? ඔන්න බලන්න. Read the text and underline the most suitable word given within brackets. Underline කරන්න කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ the first one is done for you. පළවෙනි එක ඔය වෙනුවෙන් කරලා දෙනවා. මෙතනදී නම් කරලා නැහැ. Here is a newcomer to your class. Why don't you welcome him with a loud applause? මේ කියන්නේ කවුද? ටීචර් කියන්නේ. මොකද? Here's a newcomer to your class. Why don't you welcome him with a loud applause? මෙන්න ළමයෙක් ඉන්නවා මෙන්න newcomer අලුත් කෙනෙක් අලුතෙන් ආපු කෙනෙක් නේද? Here's a newcomer to your class. ඔයාගේ පන්තියට අලුතෙන් ආපු කෙනෙක් ඉන්නවා. Why don't you welcome? ඔයාලා පිළිගන්නේ නැත්තේ him with a loud applause. හොඳ අත්පොළ සන්නෑතේ දීලා ඔයාලා පිළිගන්නේ නැත්තේ කියලා අහනවා. ඊට පස්සේ අහනවා
ඊට පස්සේ අපිට කියලා තියෙනවා said the teacher introducing a new දැන් මෙතනදී ඇවිල්ලා තියෙන්නේ කවුද? a new friendly දාන්න පුළුවන්ද අපිට? අලුත් මිත්‍රශීලී ලෙස එහෙම ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් a new friendship කියන්නේ මිතුදම, අලුත් මිතුදමක් ඇවිල්ලා තියෙනවා නෑනේ. එහෙනම් a friend නේ දෙන්න ඕන. එහෙනම් අපි යාව අන්ඩර්ලයින් කරනවා. ඊට පස්සේ අපි යනවා ඊට පස්සේ දීලා තියෙනවා මොකද? to the class. That was how Sugat became our classmate. That was how කියන එකේ තේරුම මොකද්ද ළමයි? That was how කියන්නේ අන්න එහෙමයි නේ. That was how කියන්නේ මොකද්ද? අන්න එහෙම තමයි. Sugat became our classmate. Sugat අපේ classmate කෙනෙක් උනේ නේද? ඊට පස්සේ he was very supportive and cooperative in everything we did. අපි කරපු හැම දෙයකදීම එයා හරිම උපකාරකශීලී සහ හරිම සුහදශීලීව හිටියා කියලා කියන්නේ නේ. ඊට පස්සේ so he became so කියන්නේ ඉතින් he became ඔහු became කියන ළමයි වෙනවා පත් වෙනවා become කියන්නේ නේ. ඒතර became කියන්නේ උනා නැත්තම් පත් වුණා. මොකක්ද උනේ? මෙන්න මෙතනදී ළමයි popularity. popularity කියන්නේ ඒ කියන්නේ ජනප්‍රියත්වයේ බවට පත් වුණාද? නැහැ. එහෙනම් popularly කියන්නේ ජනප්‍රිය ලෙස පත් වුණා. ගැලපෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද? ජනප්‍රියත්වයටනේ ජනප්‍රිය වුණා කියලා කියන්නේ. අපි සාමාන්‍යයෙන් දාන මෙන්න මේ became කියන්නේ ළමයි මොකද්ද? අපි කියනවා linking verb එක. became කියන්නේ කවුද? linking verb එක. මෙන්න මේ linking verbs වලට පුළුවන් එයාලට පස්සේ adjective එකක් දාගන්න. නේද? අපි කියනවා look, seem, taste, become, get වගේ ඒවා අපි කියනවා linking verbs. ඒ linking verb එකකට පස්සේ පුළුවන් අපිට adjective එකක් දාන්න. දැන් මේ popular කියන ළමයි adjective එකක් නේද? මේ adjective එක දාලා තියෙන්නේ කොහෙටද? මෙන්න මේ became ට පස්සේ. ඊට පස්සේ යනවා popular with us. අපි අතර මෙයා ජනප්‍රිය වුණා කියලා කියන්නේ. ඊට පස්සේ යනවා at the term end examination. ඒ කියන්නේ වාර අවසාන විභාගයේදී he මෙන්න දීලා තියෙනවා මොකද්ද? එහෙනම් verb forms ටිකක් දීලා තියෙන්නේ නේ. verb forms ටිකක්. අපි බලමුද මේ verb forms කොහොමද use කරන්නේ කියලා. ඔව්. මම ඔයාලට චූටි note එකක් දෙන්නම්. ඔයාලට මම පොඩි note එකක් දෙනවා. මෙන්න මේ verb එක කොහොමද use කරන්නේ කියලා. හරි. මෙන්න මෙහෙම දාගන්නවා. මෙතනදී මම මේගොල්ලොන්ව හඳුන්වනවා. මෙයා බහුවචනනේ. මෙයා ඒක වචනයි. මෙයා අතීතයි. මේ අතීත කෘදන්තයක්. මෙයා වර්තමාන කෘදන්තයක්. අපි මෙතන verb 1, verb 2, verb 3, verb 4, verb 5 කියලා දෙනවා. එතකොට ළමයි මෙයා ඇවිල්ලා බහුවචනයිනේ plural verb එකක්. මෙයා ළමයි කිසිම උපකාරක ක්‍රියාපදයක් නැතුව දාන ක්‍රියාපදයක් තමයි මේ plural verb එක. එතකොට මේ singular verb එක කියන්නේ මොකක්ද? අපි singular verb එක හදාගන්න දන්නවනේ. s එකක් හරි es එකක් හරි එකතු කරනවා නේද? මේ plural verb එකට s එකක් හරි es එකක් හරි එකතු කරලා අපි මේ singular form එක හදා ගන්නවා. එයාටත් කිසිම උපකාරක ක්‍රියාපදයක් දානවද? නැහැ. ඊට පස්සේ past verb එක. මෙයා සාමාන්‍යයෙන් අපි හදාගන්නේ ed දාලා එනකට irregular verb එකක් නම් ed දාලා හදාගන්න බෑ. අපි verb form එක දැනගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ මේ past participle එකටත් අපි සාමාන්‍යයෙන් ed තමයි දාන්නේ නේද? ඊට පස්සේ present participle එකට ඔයා දන්නවා ing දාන්නේ නේ. ing add කරලා හදාගන්න present participle form එක. එතකොට ළමයි මෙන්න මේ past participle එකයි present participle එකයි අපිට කවදාවත් තනියම තියන්න බෑ. අනිවාර්යෙන් past participle එක දානවා නම් ඉස්සරහින් have, has, had, will have කවුරු හරි ඉන්න ඕනේ නේද? ඊට පස්සේ මේ present participle එක. present participle දානවා නම් අනිවාර්යෙන්ම ඉන්න ඕනි කවුද? මෙන්න මේ be කියන එක්කෙනා. be මතකයිනේ අපි ඉස්සෙල්ලා ලිව්වා am, is, are, was, were, will be, shall be. අන්න ඒගොල්ලෝ කවුරු හරි ඉන්න ඕනේ. මේගොල්ලොන්ට කිසිම උපකාරක ක්‍රියාපදයක් ඕනේ නෑ නේද? හරි. ඔන්න ඔහොම තමයි අපි දාන්නේ. එතකොට අතනදී අපිට තිබ්බ question එකේ අපිට දීලා තිබ්බ question එකේ තිබ්බද මොනවා හරි helping verb එකක්. helping verbs මුකුත් නෑ නේද? හැබැයි අපි දන්නවා මෙන්න මේ යන ස්පීච් එක මේ දීලා තියෙන පොඩි පැරග්‍රාෆ් එක
තනිකරම යන්නේ past tense එකෙන් නේද? එතකොට අපිට do දාන්න පුළුවන්ද? බෑ. කිසිම උපකාර ක්‍රියාපදයක් නැති හින්දා doing දාන්නත් බෑ. එහෙනම් කොහොමද දාන්න වෙන්නේ? මෙන්න මේ past verb එක නේද? අපි දානවා did කියලානේ. අපි දානවා කොහොමද? did කියලා. ඊට පස්සේ අපි යනවා better than most of us. He did better than most of us. ඒ කියන්නේ at the term end examination වාර අවසාන විභාගයේදී ඔහු අපිට වඩා හොඳින් මුහුණ දුන්නා කියලා කියන්නේ. එයා තමයි හොඳටම කරලා තියෙන්නේ නේ. ඔව්. ඊට පස්සේ he will bring credit to our school one day නේද? He will be credit to our school one day. We thought අපි හිතුවා එයා කවදා හරි එයා දවසක අපේ ඉස්කෝලේට ක්‍රෙඩිට් එකක් ගෙනෙයි කියලා නේද? ඊට පස්සේ මෙන්න ළමයි මම ඔයාලට කියව මතකද? ATE තියෙනවා නම් මෙයා ක්‍රියාපදයක් කියලා. මෙන්න ATE තියෙනවා. හැබැයි මම ඒත් එක්කම කියව මතකද? ඒකේ accuracy එක 98% කිව්වා. මෙන්න ඉතුරු දෙකෙන් එකකට ඇතුළත් වෙන වචනයක් නේ. මෙයා කවුද? unfortunate නැත්නම් fortunate කියන්නේ වාසනාවන්ත නේද? fortune කිව්වොත් අන්න noun එකක්. fortunate කියන්නේ මොකද්ද? මෙයා ඇවිල්ලා adjective එකක් නේද? මෙතනදී අපිට එයා verb එකක් විදිහට ගන්න බෑ. අන්න උදාහරණයක් එක්කම මම ඔයාලට පෙන්වන්නේ. මෙතනට එන්නේ කොහමද? he did not stay long. මෙතන long කියන්නේ දිග නෙමෙයි ළමයි, දිගු කාලයක් කියන එකනේ. he did not stay long in our school. මෙතනට දාන්න ඕනේ fortunate කියන්නේ වාසනාවන්තනේ, unfortunate කියන්නේ අවාසනාවන්ත. දෙකම හරියන්නේ නැහැ නේ. අපිට දාන්න ඕනේ අවාසනාවන්ත ලෙස. මේ ly කියලා තිබ්බොත් ly එකකින් මොකද අදහස් වෙන්නේ? ලෙස කියන එක නේද? මතකද? clever එක දක්ෂ, cleverly වෙනකොට දක්ෂ ලෙස වුණා. honest අවංක ලෙස වුණා honestly වෙනකොට නේ. ඒ වගේ තමයි unfortunately කියන්නේ අපි fortunate කියන්නේ වාසනාවන්ත නම් un දාපුවම මොකද වෙන්නේ? අවාසනාවන්ත වෙනවනේ. අවාසනාවන්ත ලෙස he did not stay. ඔහු රැඳුනේ නැහැ කොහෙද? අපේ ඉස්කෝලේ ගොඩක් කාල. he left our school to අන්න තියනවා ළමයි to කියලා එකක් නේ. ඊට පස්සේ බලන්න දීලා තියෙන verb forms ටිකක් නේද? මෙන්න මේ වගේ to එකකට පස්සේ ඔයාලට verb form එකක් choose කරන්න තිබ්බොත් ඔයා මොකද කරන්නේ? ඒ කියන්නේ අර අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තේ verb 1, verb 2, verb 3, verb 4, verb 5. අන්න ඒ වගේ එකක් choose කරන්න තිබ්බොත් ඔයා මොකද කරන්නේ? ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ verb 1 කියන එක choose කරන්න ඕනේ. ඒ කියන්නේ අපි අරගත්ත chart එකේ පළවෙනි column එකනේ. ඒ කියන්නේ ක්‍රියාපදයක් උපදින මුල් ස්වරූපය. එයාව ඔයා අනිවාර්යයෙන්ම choose කරන්න ඕනේ. මොකද මෙන්න මේ to එකත් එක්ක verb 1 එකක් එකතු වෙනවා කියන්නේ මෙතනදී full infinitive එකක් හැදෙනවා නේ. ඒ කියන්නේ පූර්ණ බහුවචන ක්‍රියාවක්. මීට අමතරව එකතුනොත් එහෙම දැන් preposition එකක් දීලා දිනවා in වගේ. ඒ කියන්නේ මම මෙන්න මෙහෙම වාක්‍යයක් දානවා. I am weak. I am weak කියන්නේ මම දුර්වලයි. weak එකත් එක්ක යන නිපාතේ තමයි in නේද? I am weak in මොකක්ද දාන්නේ? ing form එකක් තමයි දාන්න ඕනේ. ඒ කියන්නේ මම දානවා I am weak in working sums. ඒ කියන්නේ මම ගණිත ගැටලු විසඳන්න දුර්වලයි. තව එකක් මම දානවා she is clever at. she's clever at. මෙන්න at තියෙන්නේ නිපාතයක් නේ, preposition එකක් නේ. ing form එකක් දාන්න ඕනේ. මම දානවා singing. ඒ කියන්නේ ඇයි ගීත ගායනා කරන්න දක්ෂයි නේද? එතකොට මෙන්න මේ වගේ preposition එකක් තියෙනවා නම් ing form එකක් use කරන්න ඕනේ. මේ වගේ to එකක් තිබ්බොත් අනිවාර්යයෙන්ම ඔයා choose කරන්න ඕනේ මොකද්ද? verb 1ම තමයි. verb 1 නේද? වෙන එකක් use කරන්න බෑ. මොකද මෙන්න මේ verb 1 එක නැතුව to එකට පස්සේ verb 1 use කරන්නේ නැතුව වෙනත් ක්‍රියාපදයක ස්වරූපයක්. ඒ කියන්නේ වෙනත් verb form එකක් choose කරන්න පුළුවන්. ඒ කියන්නේ to එකට පස්සේ වෙනත් verb form එකක් use කරන්න පුළුවන් අවස්ථාවන් මේ ඉංග්‍රීසි භාෂාව තුළ 100ට එකකටත් වඩා අඩු ප්‍රතිශතයක් තමයි තියෙන්නේ. ඉතින් වැඩිපුරම එන්නේ කවුද? මෙන්න මේ to එකට පස්සේ verb 1 full infinitives නේ. හරි.
එහෙනම් අපි ආපහු යමු අපේ question එකට. හරි. අපිට එහෙනම් තියෙන්නේ he left our school to මොකක්ද දාන්නේ? join නේද? he left our school to join his previous school. ඒ කියන්නේ ඔහු අප පාසල හැර ගියා ඔහුගේ පෙර පාසලට. පෙර පාසල කියන්නේ මොන්ටිසෝරි නෙමෙයි නේ. පෙර පාසල කියන්නේ කලින් ගියපු ඉස්කෝලේට සම්බන්ධ වෙන්න, ජොයින් වෙන්න නේ. ඔව්. ඊළඟට තියෙනවා we still remember him. අපිට තාමත් ඔහුව මතකයි. with lovely දැම්මොත් මොකද වෙන්නේ? ආදරයෙන් with එකට පස්සේ lovely දාන්න විදිහක් නැහැ නේද? with loving. with එකට පස්සේ loving දාන්න පුළුවන්ද අපිට? loving කියන්නේ ආදරය කරමින්. හැබැයි ළමයි මේ loving එක අපිට tenses වලදී use කරන්න අමාරුයි නේ. ඔව්. ඊට පස්සේ love කියලා එකක් තියෙනවා. මෙන්න මේ with එකට පස්සේ අපිට දාන්න පුළුවන් love. ඒ කියන්නේ අපිට තවමත් ඔහුව මතකයි ආදරයත් සමග නේ. ඔව්. මෙතන ආදරයම නෙමෙයි ළමයි love කියන්නේ. අපි love කියනවා ආදරයට නේද? ඔව්. හැබැයි දැඩි කැමැත්තට නේ. දැන් ඔයා කියන්න පුළුවන් I love you කියනවා මම ඔයාට ආදරේ කියන්නත්. නැත්නම් I love you කියනවා මම ඔයාට ගොඩක් කැමතියි කියන්නත් නේ. මම කියනවා I love schooling. මං ඉස්කෝලේ යන්න හරිම කැමතියි. I love playing cricket. මං ක්‍රිකට් සෙල්ලම් කරන්න හරිම කැමතියි. එතකොට ආදරෙයිද? නෑ. කැමතියි කියන්නත් මේ love use කරන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟට යනවා. How sad it is to be away from a good friend like Sugat. මේ සුගත් වගේ හොඳ යාළුවෙක්ගෙන් ඈත් වෙලා ඉන්න එක කොච්චර අසතුටුදායකද? කොච්චර දුකක්ද නේ? ඒ කියන්නේ මෙයා මොකද්ද මේ ස්පීච් එකේදී කියන්නේ? මෙයා මේ කතාවේදී කියනවා මේ වගේ සුගත් වගේ යාළුවෙක්ගෙන් ඈත් වෙලා ඉන්න එක ගොඩක් දුකයි කියලා. හරි. මෙන්න මෙතනදී ළමයි ඔයා question number 9 එකට හොඳට ෆේස් කරලා මේකේ ලකුණු ඔක්කොම earn කරගන්න ඉගෙන ගත්තා. ඔයා තවත් මෙන්න මේ noun එකක endings නේද? adjectives වල endings, verbs වල endings, adverbs වල endings හොඳට ප්‍රැක්ටිස් කරලා මේ වගේ question එකකට ෆේස් කරන්න යන්න ඔයාලට ලකුණු ඔක්කොම earn කරගන්න පුළුවන්. එහෙනම් අපේ මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණු ඔයාලා හැමෝටම ස්තුතියි වගේම ඔයා මේ වීඩියෝ එක බලලා යම්කිසි දැනුමක් ලබා ගත්තා නම් අපේ මේ යටින් තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකකුත් දාලා ලයික් එකකුත් දාලා ඒ වගේම ඔයා කැමති නම් ඔයා ඉස්සරහටත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් subscribe කරලා යන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම thank you, goodbye.